සජිත් ක්‍රිකට් ගහනවා. ෆුට්බෝලුත් ගහනවා. බාස්කට් බෝලුත් ගහනවා. ටේබල් ටෙනිසුත් ගහනවා. පියානෝ වාදනය කරනවා. ගිටාර් ගහනවා. ඩ්‍රම් සෙට් එකක් ගහනවා. සින්දුත් කියනවා. කැමරා කරන්නේ ෆොටෝස් ගහනවා. බසුත් එලවනවා. හොඳට ඉංග්‍රීසිත් කතා කරනවා. දේශපාලන පක්ෂයක් හදලා ඒකේ නායකත්වයක් දරනවා. ආණ්ඩුවට කාලයක් දුන්නා. ඒ කාලය තුල අපි බැලුවා ජනතාව වෙනුවෙන් කිව් පොරොන්දු ඉෂ්ට කරයි කියලා කිසි දෙයක් ඉෂ්ට කරේ නැහැ. ඉෂ්ට කරන්නෙත් නැහැ. ආණ්ඩුව ගෙදර යවන පළවෙනි වෙඩිමුරේ නොවැම්බර් 21 වෙනිදා නුගේගොඩින් පටන් ගන්නවා. පක්ෂයක් විදියට ඔබතුමාලා ඇයි නාම යෝජනා දුන්නේ? මැතිවරණ නීතියට අනුව චෝදනා ඔප්පු වෙලා නැති කෙනෙකුට දේශපාලන පක්ෂයකට දෙන්න බැරිද නාම යෝජනා? හැබැයි එතුමාට චෝදනා පමණක් නෙවෙයි. එතුමා වැරදිකරුවෙක් කියලා තියෙන අවස්ථා තුනකදී. හරි. අත්තිරපු සිර දඬුවම් ලැබුත් පුද්ගලයෙක් තියෙනවා. ඒක දඬුවම. ඔහු වැරදි කරලා ඇති. දැන් ඔබ කියන දඬුවම් ලැබලා තියෙනවා. හරි. ඔහුට තීරණයක් ගන්නවා නම් මම මෙතනින් පස්සේ මේවා කරන්නේ නැහැ කියලා. ඔහු අතීතයේ වැරදි කරලා තිබුණත් අලුත් මිනිහෙක් විදිහට මේ වැඩේට ඇවිල්ලා එකතු වෙනවා කියලා කියද්දි දේශපාලන පක්ෂයක් ලෙස උට අවස්ථාව දීමේ මම වරදක් දකින්න. ජනතාව එයාව පත් කරලා තියෙනවා. එහෙනම් දැන් මම අහනවා ආයේ පක්ෂයක් ලෙස නාම යෝජනා දීම වැරදිද? වැරදි නෑ. හොයන්න දෙයක් නෑනේ. ජනතාව විසින් පත් කරලා එවනවා වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රාහකයව. නමුත් මේ පත් කරන සභාපතිවරයෙක්. අපි තීරණය කරනවා ප්‍රතිශතය අනුව තමයි මේක ලබා දෙන්නේ. ඔව් සභාපතිවරයා තෝරන්නේ ජනතාව නෙමෙයි. හරි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ කියන්නේ මුළු ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේම මන්ත්‍රීවරුන්ගේ වැඩිම විශ්වාසය ලබාගත හැකි පුද්ගලයා සභාපතිවරයා බවට පත් වෙනවා. හැබැයි ඒක යෝජනා කරලා නම් කරන්නේ පක්ෂයෙන්නේ. මේ මන්ත්‍රීවරුත් ඔහු තමයි සුසු පුද්ගලයා කියලා තෝරගන්නවා. ඔබට පේනව නේද මෙතන ප්‍රශ්න ගොඩක් තිබිලා තියෙනවා ආණ්ඩුව පැත්තෙන් කියලා. අද වෙනකම් පැහැරගත්ත മന്ത്രിවරු දෙන්නා පැහැරගත්තේ කවුද කියලා හොයලා නැහැ. වෙඩි දියපු එක. දැන් ඔය ඔක්කොම සිද්ධ වෙනකොට මේ සියලු දේවල් වලට ඔරොත්තු දෙන්න බලුවන් මිනිහෙක් තමයි සභාපතිලපත් කර යුත්තේ. එතකොට ඔරොත්තු දිහැකි පුද්ගලයා. ඔරොත්තු දෙන්නදී මම ඒ කියන්නේ ඔරොත්තු දෙන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ පාතාලේ නැත්නම් සංවිධාන අපරාධ. එනත් ඒ හින්දා ඒ කළු රාජ්‍ය නියෝජනය කරන මට්ටමේ රනිල් රාජපක්ෂ සාගරට එන්න කියලා සාගලට කියලා තියෙනවා මට ඕනේ මගේ ආරක්ෂිත සුරක්ෂිතව තියාගන්න මගේ ලිපි ලේඛන ටික අරගෙන යන්න මට බ්‍රීෆ් කේස් එකක් හදලා දෙන්න කියලා. මේ ඇත්ත කතාවක්. සාගල මේ වැඩේ බාර දුන්න හමුදාවට. දැන් හමුදාවේ උන්ටත් වෙන වැඩ නැහැ ජනාධිපතිගේ බ්‍රීෆ් කේස් හදන්න වෙලා තියෙන්නේ. දැන් මේ රටේ භාගයට භාගයක් අපේ රට නෙවෙයි දැන් මේ. භාගයකටත් වැඩිය පිට රට මිනිසුන්ට අයිති මේ රට. ඒ තරම් රට විකුණලා. ඒතර රටේ සුරක්ෂිත දෙයක් කියලා හංගන්න තියෙන ඉතියාගේ බෝල දෙක තමයි. මට නම් වෙන මොකක්වත් තියතා ගන්න බෑ. ඉතින් එතකොට බ්‍රීෆ් කේස් එක ඇතුලේ සාගර දීපු ඔය පෙට්ටි ඇතුලේ කොයි හරි රටකට යනකොට නම් මොයි ජිල් බෝල දෙකක් අරගෙන යන්න කියලා තමයි මට රනිල් රාජපක්ෂට කියන්න තියෙන්නේ. නේද? අන්තිමට හරියම හිරුනිකා පැන්නා. අපිට රටක් ඕනේ සර් හන්සය UN කියන්නේ හන්සය සර් එච්චරයි සර් හන්සය දැනගන්න No, 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 no. සීනි බිම වැළුනහම ඒ කියන්නේ සීමි බිම වැටුනහම කූඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නැහැ නේ කූඹිය එතෙන්ට එනවා. ඒ වගේ තමයි විපක්ෂය එකතු වෙලා කරන මේ වැඩේදී විපක්ෂයට වගකීමක් තියෙනවා සියලු පක්ෂයකට එකතු වෙලා මේ මහජන හඬට සහාය දෙන්න. ඒ වගේම රටක ප්‍රධාන විපක්ෂය කියන එක මනින්න එක මිනුම් දණ්ඩක් තමයි පාර්ලිමේන්තුවේ മന്ത്രി ආසන කීයක් තියෙනවද කියන එක. ඒ වගේම මහ පොළවේ ආණ්ඩුව සම්බන්ධයෙන් මහජන විරෝධයක් ඇතිවෙච්ච වෙලාවක ඊට නායකත්වයේ දීමේදී ලබා දෙන දායකත්වයත් ඒක ප්‍රධාන මිනුම් දණ්ඩක් බවට පත් වෙනවා. ආවේ නැති වුණොත් සජබෙට දේශපාලනිකව ලොකු අවශ්‍යයක් වෙයි කියන එක තමයි අපිට පේන්නේ. ඉන්න ඕන කෙනෙක් ඉන්න තැනක හිටියේ නැත්නම් අවාසිය වෙන්නේ ඒ අදාළ පාර්ශවයට. සජිත් ප්‍රේමදාසකරු විපක්ෂ නායකතුමාගේ දේශපාලන අධ්‍යාත්මයේ තරම් ගැඹුරෙන් මම කියවලා නැහැ. ඔවුන්ට හිතනවා ඇති මේ වේදිකාවට આવොත් සමහර විටක Tamanගේ දේශපාලන අනන්‍යතාවයට ඒක හානියක් කියලා. ඒ වගේම අපි මේ අමාරු
රත්තරපුරා පාරෙන් නගිනකොට ඒගොල්ලෝ හැටන් පැත්තෙන් ඇවිල්ලා උඩමළු විදිහ හම්බෙන්නත් ඉඩ තියෙනවා. කොහොම හරි අපිට උමනයි මේ වෙලාවේ මහජනයා විසින් නගන මේ හඬට නායකත්වයක් දෙන්න. මොකද උත්සවයක පළවෙනි අත්පොඩිය ගහන එක තමයි අමාරු වැඩේ. පළවෙනි අත්පොඩිය වැදුනාම චටපට ගාලා අත්පොඩිය උත්සව සභාව පුරා වදිනවා අනිවාර්යෙන්. ඇටෙත් එක්කම පලාගත්තා නම් තමයි හොඳ. දැන් මාව අඳුර ගන්න පුළුවන්ද? ඊළඟට නිකාබය සමහරවිට මේ S2යි මේ ඔක්කොම වැහිලා දැන් මාව අඳුර ගන්න පුළුවන්ද? දැන් මේ දවස්වල අපිට පේනවා ස්ත්‍රිය පදවනවා සමහර මුස්ලිම් කාන්තාවෝ. ඒගොල්ලන්ට කොහොමද ලයිසන් දුන්නේ? මොකද්ද මේ ඇත්ත වශයෙන්ම මගේ ප්‍රතිපත්තිය නම් මම වෙනස් කරන්න කිසිසේත්ම සූදානම් නැහැ. යන ඔබ ඍජුව ලබා දෙන පිළිතුරු විපක්ෂ නායකතුමා ආණ්ඩුව දාලා ගියත් ඡන්දයකින් තුරව ඇවිල්ලා මේක බාර ගන්න මට සූදානමක් නැහැ කියන එක. ආණ්ඩුව දාලා ගියයි කියන්නේ මේ ජනාධිපතිවරයාත් යනවා 159ත් ගෙදර යනවා. එහෙනම් මම නෙමෙයි කියන්නේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා. මම කියන එකක් නෙමෙයි මං අහන්නේ. මොකද මේක හැමතැනම කතා වෙනවා. මේ ප්‍රබල නායකයන් කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා දෙසැම්බර් මාසේ ජනාධිපති මේ රටේ මිනිස්සු බලනවා. ඒක කොහොමද වෙන්නේ? මම ඔබෙන් ඍජුව අහන්නේ ඔබ එවැනි අවස්ථාවකදී ජනාධිපති ධුරය බාර ගන්න මමත් ඍජුවම ඔබතුමාට උත්තරේ දුන්නා. ඔව්. මම ජනාධිපති උණයි කියමු. ඔබ බාර ගන්න සූදානම් නැහැ කියන්නේ. ජනාධිපති උණයි කියමු. ඔව්. ඔය මාන්ද බඩුවක් මේ පිටව වාඩි කරන්නේ. එතකොට අයවැයක් කොහොමද පාස් කරගන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව? ඒ කියන්නේ මම නෙමෙයි මේ කියන්නේ කබීර් හෂීම් මම මේ ඔබතුමාට දෙන්නේ ඔබතුමාට ඔබතුමාට මම මේ ඍජු උත්තරේ දෙන්නේ. ඔව්. පාර්ලිමේන්තුවේ 159ක් ඉන්න 3න් 2ක් ඉන්නවා. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න. ඔව්. මේ වගේ දෙයක් සිද්ධ වුණොත් කොහොමද ඒ දේ කරගන්නේ? ඒ නිසා මගේ ප්‍රතිපත්ති කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. ඒ අනුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියන එක වෙන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තියම වෙනස් කරලා නැහැ. දැන් ඔබ බලාගෙන බොරු කියනකොට ඔබතුමාගේ ප්‍රතිපත්ති ඔබතුමා වෙනස් කරලා නැහැ කියන්නේ ඔබතුමා ජනාධිපති ධුරයක් බාර ගන්නේ නැහැ. වෙන දේවල් නොවන දේවල් ගැන අපි දන්නේ නැහැ. නමුත් මම මගේ ප්‍රතිපත්තිය බොහොම සක්සුදක්ෂව ඔබතුමාට පැහැදිලි කරා. දැන් ඔබතුමා දිගින් දිගට මට කියන ඔබතුමා ඍජුව කිව්වා කියලා. ඍජුව තමයි කියන්නේ. ඇදේට කියන්නේ ඍජුව තමයි කියන්නේ. නමුත් ප්‍රතිපත්තිය මම ඔබතුමාට කිව්වා. ඔබතුමාගේ ප්‍රතිපත්තිය තමයි ජනවරමකින් තොරව ඔබට අයිති නොවන වෙනත් පිරිසක් එක්ක ඔබේ දර්ශනය විශ්වාස නොකරන පිරිසක් එක්ක ඔබ දේශපාලනය කරන්න සූදානම් නැහැ. අපි ගරු කරනයි ඔබේ ප්‍රතිපත්තිය. කොහොමද කරන්නේ? ඒක තමයි. එහෙනම් මේ කියන දේ විය හැකි දෙයක් නෙමෙයි නේද කියලා මං අහන්නේ. ඒක තමයි මං කිව්වේ කිසිම අවස්ථාවක වරමක් නැතුව මම ජනාධිපති වෙන්නේ නැහැ. හොඳයි. එච්චරයි. අපි කෙටි තව ඊට වැඩිය තව මොන ඍජු වෙන්නද? නෑ දැන් ඔබතුමා ඍජුව පිළිතුරු නෑ මම කවදාවත් ඇදේට උත්තර දෙන්නේ නැහැ. අපි කවුද බම්මෝ?